ඔබේ ඔන්ලයින් බිස්නස් එකේ සේල්ස් වැඩි වුණාට මාසේ අන්තිමට ඇත්තටම මතේ කීයක් ඉතුරු වුණාද කියලා දන්නවද? ගොඩක් සෙලර්ස්ලා පටලවා ගන්න දණක් තමයි රෙවෙනියු සහ නෙට් ප්‍රොෆිට් කියන එක. ඇඩ් කොස්ට්, පැකින් කොස්ට්, රිටර්න් ඕඩර්ස් නිසා සිද්ධ වෙන පාඩුව අයින් කරලා ඔයාගේ ඇත්තම ලාභෙම ඉන්නේ කොහොමද? ඒක හරියටම දැනගන්නේ නැතුව බිස්නස් එකක් ඕනම වෙලාවක කඩා වැටෙන්න පුළුවන්. අද අපි බලමු ඔයාගේ ඔන්ලයින් බිස්නස් එකේ ෆයිනෑන්ෂල් වෙපන් එකක් විදියට ක්ලිකෝම් වල P&L රිපෝටිං යූස් කරලා සතේටම ලාභය ගණන් කරන්නේ කොහොමද කියලා. මේ තමයි මම සෙල් කරන්න යන අලුත් ප්‍රොඩක්ට් එක. මම මේක පර්චේස් කරේ රුපියල් 1000න්. මම මේක සෙල් කරන්න බලාපොරොත්තු වෙන්නේ 1500න්. කරන්ට් ස්ටොක් එක 10ක් තියෙනවා. මේ තමයි මගේ P&L රිපෝට් එක. මේ රිපෝට් එක මට ඩේට් වයිස්, ලොකේෂන් වයිස් වෙනම මැනේජ් කරගන්න පුළුවන්. ඊට අමතරව මේ තියෙන මගේ රෙවෙනියු සයිඩ් එක, මේ මගේ අවුට්ෆ්ලෝ සයිඩ් එක. ඊට අමතරව මගේ ග්‍රොස් ප්‍රොෆිට් එක, නෙට් ප්‍රොෆිට් එක, COGS වැලියු එක මට මෙතනදී බලා ගන්න පුළුවන්. මුලින්ම අපි පර්චේස් එකක් ඇඩ් කරමු. ඇඩ් කරලා බලමු කොයි විදිහටද P&L එකට ඒක ඉෆෙක්ට් වෙන්නේ කියලා. පර්චේස් එකක් ඇඩ් කරන්න මම මුලින්ම අලුත් සප්ලයර් කෙනෙක් ක්‍රියේට් කරගන්න පුළුවන්. නැත්නම් ඉන්න සප්ලයර් කෙනෙක් සර්ච් කරලා ගන්න පුළුවන්. ප්‍රොඩක්ට් ක්වොන්ටිටි එක මම 10ක් කියලා දානවා. එතකොට පර්චේස් ටෝටල් වැලියු එක 10000යි. මම මේක සේව් කරනවා. පර්චේස් එක ඇඩ් කරාට පස්සේ P&L එකේ ටෝටල් පර්චේස් වල 10000ක් කියලා ඇඩ් වෙලා තියෙනවා. ග්‍රොස් ප්‍රොෆිට් එකේ වෙනසක් වෙලා නැහැ. නෙට් ප්‍රොෆිට් එකෙත් වෙනසක් වෙලා නැහැ. වෙනස් වෙලා තියෙන එකම දේ තමයි මගේ ක්ලෝසින් ස්ටොක් එක වැඩි වෙලා තියෙන්නේ. ඊළඟට අපි බලමු සේල් එකක් ඇඩ් කරලා ඒක කොයි විදිහටද P&L එකට ඉෆෙක්ට් වෙන්නේ කියලා. කස්ටමර් කුරිය charge එක මෙතනදී මම free of charge තමයි යවන්නේ. නිසා මම මේ ටික් එක දානවා. resources එක, product එක, quantity මම 10ක් කියලා දානවා. එතකොට මෙතනද මට පේනවා available stock එක කීයද කියලා. මම මේ order එක place කරනවා. සේල් එක ඇඩ් කරාට පස්සේ total sale එක 15000යි කියලා පෙන්නනවා. ඊට අමතරව මේ සේල් එක කරන්න මට item cost එක 10000ක් ගිහිල්ලා තියෙනවා. එතකොට මගේ gross profit එක මේ දෙකේ වෙනස 5000යි කියලා පෙන්නනවා. ඊට අමතරව net profit එක 5000යි. ඊළඟට අපි expenses එකක් ඇඩ් කරලා බලමු. මගේ gross profit එකටයි net profit එකටයි මොකද වෙන්නේ කියලා. expenses category විදිහට petty cash amount එක 500යි. save. expenses එක ඇඩ් කරාට පස්සේ මෙතන total expenses වල 500ක් කියලා පෙන්නනවා. gross profit එක තිබුණ ගානමයි. ඊට අමතරව net profit එක 500කින් අඩු වෙලා තියෙනවා. net profit එක 4500. ඊළඟට අපි බලමු සේල් එකට ඩිස්කවුන්ට් එකක් ඇප්ලයි කරාම අපේ gross profit එක net profit එක කොයි විදිහද වෙනස් වෙන්නේ කියලා. මම කලින් සේල් එකම මේකට යූස් කරනවා. මට මේ සේල් එක එඩිට් කරගන්න පුළුවන්. ඊළඟට මම මේ සේල් එකට රුපියල් 500ක ඩිස්කවුන්ට් එකක් ඇප්ලයි කරනවා. ඊට පස්සේ මම මේ සේල් එක කන්ෆර්ම් කරගන්නවා. ඩිස්කවුන්ට් එක ඇප්ලයි කරාට පස්සේ P&L report එකේ ඒ 500 මෙන්න මේ විදිහට රෙකෝඩ් වෙලා තියෙනවා. ඊට අමතරව gross profit එකෙන් 500ක් අඩු වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට ඔයාගේ ඔන්ලයින් බිස්නස් එකේ වෙන exchange, return, damage, payroll, production cost, courier cost, ඊට අමතරව කොකෝ, මින්පේ වගේ payment gateway වලින් වෙන total convenient fee, commission මේ හැමදේම P&L report එකේ රෙකෝඩ් වෙනවා. ඒකට against ඔයාගේ gross profit එක කීයද, net profit එක කීයද කියලා ඒ වෙලෙම බලා ගන්න පුළුවන්. මීට අමතරව P&L report එකේ තියෙන තවත් විශේෂ දෙයක් තමයි අපිට පුළුවන් මම දැනට date range එක this year කියලා දාගන්නවා. එතකොට මට බලා ගන්න පුළුවන් මේ අවුරුද්දට අදාළව මගේ කොච්චර courier cost එකක් ගිහිල්ලා තියෙනවද, මගේ කොච්චර sales return ගිහිල්ලා තියෙනවද, මගේ කොච්චර expenses ගිහිල්ලා තියෙනවද, මම කොච්චර මේ අවුරුද්දට අදාළව discount දීලා තියෙනවද, මේ විදිහට මට in detail බලා ගන්නත් පුළුවන්. මීට අමතරව මගේ profit එක by product, by category, by location, by customer, by date මේ ඕන විදිහකට මට බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේ හැම report එකක්ම මට Excel එකක්, print එකක්, PDF එකක් විදිහට generate කරගන්නත් පුළුවන්. දැන් ඔයාලට පේනවා නේද Clickon P&L report එකෙන් ඔයාගේ online business එකේ financial health එක කොයිතරම් පැහැදිලිව පෙන්වනවද කියලා. දත්ත මත පදනම්ව සීරණ ගන්නා ප්‍රොෆෙෂනල් බිස්නස් ඕන කෙනෙක් වෙන්න නම්
මේ කලරිට එක අනිවාරයෙන්ම ඕන්. ඔබේ ඔන්ලයින් බිස්නස් එකටත් මේ ෆයිනන්ශල් වෙපන් එක සිටප් කරගන්න දැන්ම ස්ක්‍රීන් එක පේට නම්බ එකට කෝල් එකක් දෙන්න එම නැත්තම් වටසප් මැසේජ් එකක් දාන්න. මේ වගේ වැදගත් ස්ට්‍රටජීස් දිගටම දැනගන්න අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.